ආයුබෝවන් ලංකාඩරේට් ප්‍රෝග්‍රෑමින් කුප්පියත් එක්ක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ එකතු වෙන්නේ අලුත් පාඩමක් එක්ක. අපි අන්තිමටම කතා කරේ ඩබල් OP කියන්නේ ඩබල් OP කියන පාඩම අපි ඉවර කරලා අද මේ සූදානම් වෙන්නේ ඩේටාබේස් වලට යන්න. හරිද? කාට හරි ඩබල් OP බලන්න බැරි වුණා නම් www.lankadroid.blogspot.com කියන අපේ බ්ලොග් එකට ගිහිල්ලා හරි ඉන්නකම් පෙන්නන්න. අපේ බ්ලොග් එකේ නම් මෙන්න මෙතන තියෙන මේ ඩබල් OP ටියුටෝරියල්ස් කියලා තියෙනවානේ. මෙතන තියෙන ඔක්කොම ටික. හරිද? එහෙම හරි එහෙම නැත්නම් YouTube එකේ ලංකාඩරේට් ප්‍රෝග්‍රෑමින් කුප්පිය කියන අපේ channel එකට ගිහිල්ලා ඒකේ object oriented programming කියන channel එකට ගිහිල්ලා හරි ඒ ටික බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. database. මොකද්ද database එකක් කියලා කියන්නේ? සහ ඇයි අපිට මේක අවශ්‍ය වෙන්නේ? හරිද? database එකක් කියලා කියන්නේ මොකක් හරි data set එකක් එකතු කරලා ගත්තම. හරි. මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ data set එක. හරිද? මොනවා හරි data ටිකක් තමයි මේ තියෙන්නේ. හරිද? මෙන්න මේ data set එක collection එකක් විදිහට ගත්තම. ඒ කියන්නේ set එකක් විදිහට ගත්තට පස්සේ data ටික set එකක් විදිහට ගත්තම මෙන්න මේකට අපි කියනවා database එකක් කියලා. මොකද database එකක් කියන්නේ සරලව ගත්තොත් data set එකක එකතුවක්. collection of data. හරිද? හරි. දැන් මට කියන්න data එකක් කියන්නේ මොකද්ද? data එකක් කියන්නේ මොකක් හරි තේරුමක් තියෙන්න ඕනේ. දැන් හිතන්න අපි සිස්ටම් එකක් හදන්න යන කියලා. ඒ සිස්ටම් එකට අදාළව තේරුමක් තියෙන මොකක් හරි දෙයකට කියනවා තේරුමක් තියෙන දත්තයකට කියනවා data එකක් කියලා. හරිනේ? එහෙනම් data එකක් කියන්නේ මොකද්ද? meaning එකක් තියෙන රෙකෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් තේරුමක් සහිත දෙයකට තමයි කියන්නේ data එකක් කියලා. database එකක් කියන්නේ අන්න ඒ වගේ data set එකක් එකතු කරලා ගත්තම ඒකට අපි කියනවා database එකක් කියලා. සරලව කිව්වොත් ඒක පොඩි වගුවක් කියලා හිතන්නත් පුළුවන්. හරිද? එතකොට මේ data ටික ඔන්නෝම වගුගත කරලා තියන්නත් පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ table තියාගන්න එක තමයි database වලදී අපි ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒක පොඩි idea එකක් තියාගන්නකො. හරිද? අපි database එකකට data දානවා කියලා කියන්නේ වගුවක් හදලා table එකක් හදලා ඒකට මෙන්න මෙහෙම data ටික දාන එක. එතකොට මෙන්න මේ data එක්කෙනා අතර සම්බන්ධතා තියෙන්න ඕනේ නේද? එතකොට මේ data එක මෙයාට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් පොඩි idea එකක් ගන්නකො දැනට. හරි. සරලව database එකක් කියන්නේ තොරතුරු ටිකක් එකතු කරලා තියාගන්න දෙයක්. හරිද? හරි. database එකක් හදන්න කලින් අපි හදාගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? අහලාදී කට්ටිය අපි ER diagram එකක් කියලා හඳිනවා. හරිද? ඒ කියන්නේ මේක තමයි plan එක. database එක කියන එක ගයක් නම් ER diagram එක කියන්නේ ඒ ගෙදර plan එක. හරිද? එහෙනම් අපි මෙන්න ER diagram එක ඇඳ ගන්න ඕන. හරිද? හරි. ER diagram එක අඳින්නේ කොහොමද කියලා අපි ඊළඟ කොටසින් බලමු. හරිද? මම පොඩ්ඩක් මතක් කරන්නම් අපේ මේ කුප්පියේ අපේ මේ ටියුටෝරියල් සෙට් එකේ මුල් වීඩියෝස් ටික තමයි හොඳටම හිමින් කියලා දෙන්නේ. හරිද? කට්ටිය මට්ටමකට ආවට පස්සේ අපි ටිකක් ස්පීඩ් කරනවා. හරිද? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. අපේ ඩබල් OP එක කරපු කට්ටිය මුලින් ඉඳන් හිටපු කට්ටිය දන්නවා ඇති. මුල් ටිකේ ගොඩාක් හොඳට හැමෝටම තේරෙන්න කියලා දෙනවා. පස්සේ හැමෝම තේරුම් ගත්තට පස්සේ අපි චුට්ට ඉස්සරහට යනවා. චුට්ට ඉක්මනට යනවා. මුල් ටිකේ තමයි ඔක්කොම බේසික් ටික කවර් කරන්නේ. හරිද? ඒකින්ද මුලින් ඉඳන් බලන්න නැත්තම් පැටලෙන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසේ ER diagram එකක් කියන්නේ මොකද්ද සහ ඒක හදන්නේ කොහොමද කියලා එතන ඉඳන් පටන් ගමු database වලට යන්න. අපි මේ කරන දේ අපේ මේ programming කුප්පියෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතනවනම් subscribe කරන්න අපේ channel එක, share කරන්න අපේ videos, like කරන්න අපේ Facebook page එකට, comment කරන්න ඔයාලට දැනෙන දේ. එහෙනම් ඊළඟ කොටසේ ER diagram එකක් අඳින හැටිත් එක්ක හමු වෙනකන් සුබ දවසක්. ජය වේවා.